හායි ළමයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලත් හොඳින් නැති කියලා. අද වීඩියෝ එක ලංකාවට කාගෝ බොක්ස් දාන වීඩියෝ එකක්. අපි ගිය පාර වෙන පාරවල තෝරගත්ත කාගෝ එක නෙමෙයි මේ පාර තෝරගත්තේ. ගිය පාර අපිට වෙච්ච අපහසුතාව ටිකක් නිසා අපි මේ පාර කාගෝ සර්විස් එක මාරු කරා. අපි මේ පාර තෝරගත්ත කාගෝ සර්විස් එක තමයි ඉන්ටර්හබ් ලොජිස්ටික් කාගෝ. මං ඒ කාගෝ සර්විස් එක ගැන විස්තර ටිකක් පස්සේ කියන්නම්. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු අපි කොහොමද බොක්ස් ටික පැක් කරන්න කියලා. ඉතින් මම මුලින්ම බබල් රැප් කරන්න ඕනේ මේ වගේ බබල් රැප් කරලා ලෑස්ති කරගත්තා. මේ මොකද විදුරු එක බෝතලයක් හරි ඩැමේජ් වුණොත් මේ අනිත් ඒවටත් ඒවැ තියෙන ලික්විඩ් ගිහිල්ලා අනිත් බඩු ටික සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම ඒ ටික කටවල් ටික සෙලෝ ටේප් කරලා ඊට පස්සේ බබල් රැප් කරගත්තා. ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වලත් උඩ හොඳට මේවා කරගත්තා සීල් කරගත්තා. මොකද සීල් එන්නේ ඒ වුණාට තවත් හොඳ වෙන්න මම එහෙම සෙලෝ ටේප් කරගත්තා. අනිත් එක මම ගිය පාරේ චොකලට් යවදී චොකලට් බබල් රැප් කරගත්තා. ඒකේ ගොඩක් හොඳ දෙයක් වෙලා තිබුණා. ලංකාවට යනකොනුත් එක චොකලට් එකක්වත් කිසිම ඩැමේජ් එකක්වත් ඇරිලවත් මුකුත් තිබ්බේ නැහැ. හොඳටම චොකලට් ටික ගිහිලා තිබුණා. දිය වෙලා හැම මුකුත්ම තිබ්බේ නැහැ. ඒ නිසා මම මේ පාර චොකලට් ටික බබල් රැප් කරගත්තා ඒ විදිහටම. ඊට අමතරව ලික්විඩ් තියෙන බෝටල් වල ඔක්කොම ටික මම කටවල් සෙලෝ ටේප් කරලා හදාගත්තා. ඒ විදිහට බඩු ටික වෙන වෙනම පැක් කරලා ගෙවල් දෙකේ ටික දෙපැත්තෙන් තියලා තිබ්බා. දැන් තියෙන්නේ බොක්ස් ටික හදාගන්න විතරයි. මෙන්න මේ කාගෝ සර්විස් එක තමයි අපි මේ පාර තෝරගත්තේ ඉන්ටර්හබ් ලොජිස්ටික් කාගෝ. මේගොල්ලන්ගේ කලින් අපි ආපු කාගෝ සර්විස් එකට වඩා ශිප්මන්ට් කරන්න ගන්න ගාන අඩුයි. මේගොල්ලන්ගේ එක බොක්ස් එකක් එන්නේ $35යි. එහෙම අපි කැමති බොක්ස් ගානක් යවන්න පුළුවන්. අනිත් එක මේගොල්ලන්ගේ අපි ක්‍රැන්බර්න් වල ඉන්නේ. අපේ ක්‍රැන්බර්න් ආවට කට්ටියගේ දන්නේ නැහැ අනිත් පැති වල කොහොමද කියලා. ක්‍රැන්බර්න් ආවට කට්ටිය ගෙදරටම ඇවිල්ලා බොක්ස් එක කලෙක්ට් කරන් අරන් යනවා කිව්වා. ඒකත් තව හේතුවක් මේ කාගෝ සර්විස් එක තෝරගන්න. අනිත් එක අපේ කලින් වීඩියෝස් බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා අපි කලින් යපු කාගෝ එකෙන් ලංකාවට බඩට ගියාට පස්සේ ලංකාවේදී ලොකු ටැක්ස් එකක් ගහලා තිබුණා. හැබැයි ටැක්ස් එක ගාපු හේතුවක් කියලා තිබ්බේ නැහැ. normally කොහොමද ටැක්ස් එකක් ගහනවා කියලා දන්නවා. ඒක ඕකේ. but ඊට පස්සේ කියලා තිබුණා hidden payment එකක් කියලා රුපියල් 7000 ගණක් හරි 9000 ගණක් හරි ගහලා තිබුණා. ඒක ගැහුවට කමක් නැහැ ටැක්ස් එකක් ඒ වගේ. ඒ වුණාට ඒගොල්ලෝ අපිට කිසිම legally document එකක් දීලා තිබුණේ නැහැ. normally bill එකක් විතරයි දීලා තිබුණේ. නිකන් hardware දෙනවා වගේ ගාන දාලා විතරයි. තාත්තලා ඒ වුණාට ඒක ගෙවලා අරගෙන තිබුණා. දැන් අපි මේ කාගෝ සර්විස් එකේ අයියගෙන් ඇහුවා කතා කරලා පස්සේ එයා කිව්වා නැහැ හැම හිඩන් පේමන්ට් මුකුත් නැහැයි කියලා. අපි බලමු දන්නේ නැහැ ඉතින් ලංකාවට යනකම් එහෙම මුකුත් දෙයිද කියලා. ඒ වීඩියෝ ටිකත් මේ වීඩියෝ එකට පස්සේ ඇටච් කරන්නම්. මේ වීඩියෝ එක ලංකාවට බොක්ස් එකේ යනකම් දාන්නේ නැහැ. මොකද අපිට ඒ වීඩියෝ ටිකත් මේකට ඇඩ් කරන්න ඕන නිසා මේ වීඩියෝ එක දාලා චුට්ටක් පරක්කු වෙයි. එහෙනම් අපි දෙන්නත් එක්ක බොක්ස් එක හොඳට පැක් කරමු. මේක හෙලවෙන්නේ නැති වෙන්න හොඳට සීල් වෙන්න. ඊට ඇහිරෙන්නේ නැති වෙන්න ඔක්කොම ටික පැක් කරගන්න ඕනේ. එහෙනම් අපි පැක් කරමු. මට කලින් කියන්න අමතක වුණා මේගොල්ලන්ගේ මේ සයිස් බොක්ස් එකක යවන්න පුළුවන් කිලෝ 30යි. අනිත් කාගෝ සර්විස් වල වගේම තමයි වෙනසක් නැහැ ඒකේ. මේගොල්ලන්ගේ බොක්ස් එකේ අපි යවන කෙනාගේ නම් ගම් ඇඩ්‍රස් යවන්නේ කාටද එයාගේ විස්තර ටික ඔක්කොම ටික දාන්න ඕනේ. ඇඩ්‍රස් ලියපු සයිට් එක මම පෙන්නන්නේ නැහැ දැන්. මොකද ෆෝන් නම්බර්ස් ඒවා තියෙන නිසා. අන්න ඒ විදිහට තමයි වෙන්නේ. අනිත් එක මම බොක්ස් එකේ යටටම රෙදි ටිකක් දාගෙන ඉන්නවා මුලින්. මට හිතෙනවා ඒක සේෆ් වෙයි කියලා. ඒ නිසා අඩියටම මේ බොක්ස් දෙකේම රෙදි ටිකක් දාගෙන ඉන්නවා මුලින්. ඒ වගේ නම් ප්‍රයෝජනයක් ගන්නේද නැද්ද දන්නේ නැහැ. ඒ වුණාට මම දානවා. ඊට පස්සේ ලොකු බොක්ස් ටික තමයි දාන්න හිතන් ඉන්නේ. මෙන්න මේ විදිහට ගානට ඉඩ හිරෙන්නේ නැති වෙන්න පැක් කරගන්න තමයි හිතන් ඉන්නේ. මෙන්න මේ විදිහට පැක් කරනවා ඉතින්. හොඳට මේ වගේ
සීල් වෙන්න පැක් කරගන්න ඕනේ. මුලින් ටිකක් ලොකු අයිටම් ටික ඇතුළට දාගන්න ටිකක් බර වැඩි ඒවා ටික. තනියම මේ පාර බොක්ස් එක පැක් කරන්න අමාරු නිසා චුටි පැඩියක් තියනවානේ. හස්බන්ඩ්ටත් කතා කරනවා උදව්වට. දැන් තියෙන අනිත් බොක්ස් එක පස් කරන්න අපි ඒකේ වත් ටිකක් මේ පුටුවට දාගන්නවා මුලින්ම. නේද වැඩි? අපි මේ පුටුවට දාගමු. ඒක දාගෙන ඊට පස්සේ මීඩියම් එක ෆිල් කරනවා. බොක්ස් එකම පැක් කරලා ඉවර කරා. ඔය විදිහට තමයි උනේ. ලංකාවට බොක්ස් එක ගියාට පස්සේ මොන විදිහටද තිබුණේ ඒ ටිකත් ඇටච් කළාම අපි කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක දාන්නම්. එහෙනම් දැන් ගිහින් එන්න ලංකාවේදී වීඩියෝ ටික අපිට හම්බුනාට පස්සේ ඒ ටිකත් මේකට ඇටච් කරලා වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් බයි. අපේ කාගෝ බොක්ස් ටික ලංකාවට ගිහිල්ලා තිබුණා. කිව්ව දවසට වඩා සතියක් චුට්ටක් පරක් වුණා. ඒ වුණාට කියන්න ඕනේ මේගොල්ලන්ගේ කාගෝ සර්විස් එක ගොඩක්ම හොඳයි. ලොකු ටැක්ස් එකක් අරගෙන තිබුණේ නැහැ. ඒ වගේම වැඩ ගාන්ට පිළිවෙලට වෙලා තිබුණා. මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. ඕගොල්ලෝ try කරලා බලන්න මේ කාගෝ සර්විස් එක. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් කාගෝ සර්විස් එකක්. අපි කලින් යවපු තැන් වලට වඩා ගොඩක් හොඳයි. අපි මේ පාර කාගෝ බොක්ස් දාපු මේ සර්විස් එක තමයි ඉන්ටර්හබ් ලොජිස්ටික් කාගෝ. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ කාගෝ සර්විස් එකක්. ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවල ඉන්නවා නම් මේ කාගෝ සර්විස් එක try කරලා බලන්න. ඇත්තටම කලින් එක්ස්පීරියන්ස් එක බලද්දී මේ පාර ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ කාගෝ සර්විස් එකත් එක්ක. අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ අරගෙන එන්නකම් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලොත් පරිස්සමෙන් ඉන්න.